ඉරාන ඊශ්‍රායල යුද්ධය අද දිනය වන විටත් නොනවත්තා ඇදී යයි. ඇමරිකානු ජනාධිපතිගේ ප්‍රකාශයක් සමඟ මේ වන විට නැවතත් උණුසුම් කතා බහක් ඇතිවී ඇත. ඔහු පවසා ඇත්තේ ඉරානයේ මේ ප්‍රශ්නය ඉක්මනින් අවසන් වනවා දැකීමට ඔහු කැමති බවයි. එමෙන්ම ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතනියාහුද පවසා ඇත්තේ ඉරාන් නායක අයතුල්ලා අල් ඛමේනි මරණයට පත්වුවහොත් මෙම සටන අවසන් වන බවයි. මේ බරපතල ප්‍රකාශයක් වන්නේ අයතුල්ලා අල් ඛමේනිගේ ජීවිතයට පවා මේ ප්‍රකාශ තර්ජනයක් වී ඇති හේතුවෙන්. එමෙන්ම ඉරානයට එල්ලවන ප්‍රහාර හමුවේ විකිරණ කාන්දුවක් ඇතිවීමටද ඉඩ ඇති බව විවිධ පාර්ශව පවසයි. එසේ වුවහොත් එය මානව ඉතිහාසයේ සිදු වූ ඉතා බරපතල මානව ඛේදවාචකයක් වනු ඇති බව ඔවුන් පවසයි.